හලෝ කොහොමද ඔයාලට? අද මගේ පස්සේ vlog එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙන්නේ. අද අපි යන්නේ one goal face එකේ palladium එකට. අපි අද one goal face එකේ palladium එකට. මේක ඇතුලේ ඔයාලට කරන්න ගොඩක් ගේම්ස් තියෙනවා. අපි බලමු ඉස්සරහට මොනවද කරන්න කියලා. අපි මේ ඉස්සරහට යන්නේ බෝලින් සෙල්ලම් කරන්න. බෝලින් සෙල්ලම් කරනවා නම් ඉස්සරහා අපි ඇතුල් වෙද්දිම තිබ්බ කවුන්ට් එකට කැෂ් කාඩ් පේමන්ට් කරලා ඒ රිසිප්ට් එක අරගෙන මෙතන ඉන්න කෙනෙක් එයාට දුන්නම එයා අපිට ලයින් එකක් රිසර්ව් කරලා දෙනවා. අද බෝලින් සෙල්ලම් කරන්නේ මායි මගේ යාළුවයි. ප්ලේයර්ස් ලාගේ නේම් දෙකත් ඉන්ක්ලූඩ් කරලා අපි පටන් ගමු සෙල්ලම් කරන්න. සෙල්ලම් කරනකොට ස්කෝ එක ස්ක්‍රීන් එකෙන් බලා ගන්නත් පුළුවන්. මේක සෙල්ලම් කරනවා නම් per person 2000 වගේ තමයි වෙන්නේ. එක්කෙනෙක්ට හම්බ වෙනවා ෂොට් 20ක්. කොහොමහරි මේ ගේම් එක සෙල්ලම් කරලා අපි දෙන්නගෙන් දින්නේ මගේ යාළුවා තමයි. ඇත්තටම නියමයි. සූර්ය ආතල් එකක් ගත්තා. මම මේ යන්නේ අපේ අනිත් යාළුවෝ දෙන්නට 3D coast එකේ යන්න පේමන්ට් එක කරන්න. මෙතෙන්ට තමයි පේමන්ට් එක කරන්න තියෙන්නේ. පේමන්ට් එක කරාම රිසිප්ට් එකක් අපිට හම්බ වෙනවා. ඒ රිසිප්ට් එක අපි අරගෙන අදාළ ගේම් එකේ තැනට ගිහිල්ලා එතන ඉන්න කෙනාට දුන්නම අපිට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. Palladium එක completely cashless transaction තියෙන තැනක්. ඒක නිසා මෙයාලා use කරනවා specific card එකක්. ඒ card එක අපිට top up කරන්න පුළුවන්. අපි count එකෙන් top up කරන card එක එක games වල තියෙනවා ටැප් කරන ස්පොට්ස්. ඒ ස්පොට්ස් වල ටැප් කරලා අපිට පොයින්ට්ස් රිඩීම් කරගෙන එතන තියෙනවා ඒ පොයින්ට්ස් වලින් අපිට ගන්න එක එක බඩු. ඒවා අපිට ගන්නත් පුළුවන්. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ 3D coast එක ගාවට. එතනදී අපි කවුන්ට් එකට පේමන්ට් කරලා ආපු රිසිප්ට් එක මෙයාලට දුන්නම මෙතනදී මෙයාලා ඒකට අවශ්‍ය විදිහට සෙට් අප් කරනවා.
ටිකත් ඉවර කරලා අපි ආවා ස්ටේඩියමෙන් එළියට. මේ ඉන්නේ යාළුවෝ ටික. අපි shopping mall එක ඇතුළේ පොඩි වටයක් දාලා අපි ඊට පස්සේ ගියා වෙසක් බලන්න. අපි ඒ විදිහට වන් ගෝල් ෆේස් එකෙන් එළියට ඇවිල්ලා අපේ ඊළඟ මිෂන් එක උනේ ගෝල් ෆේස් පාකින් එකෙන් බයික් එක හොයාගන්න එක. මොකද එදා වෙසක් දවසක් නිසා සෙනග ගොඩක් වැඩි කොළඹ. ඉතින් අපි සමහර අදිස්සිරිල්ල. දැන් අපි නෙක්ස්ට් කාර්යය වෙන්නේ පාකින් එකෙන් බයික් එක හොයාගන්න. මාරම ට්‍රැෆික් එකක් එදා තිබ්බේ. මොකද එදා වෙසක් දවසක් නිසා කොහොමත් කොළඹ සෙනග වැඩි. අපි බලමු කොහොමද බයික් එක හොයාගන්න වෙන්නේ කියලා. ටිකක් හොයාගත්තා දැන් අපි යමු. බයික් එකත් ඒ විදිහට අපි හොයාගෙන අපි දැන් මේ ඉස්සරහට යන්නේ ගංගාරාම වෙසක් කලාපේ පැත්තට. වෙසක් දවස නිසා කොළඹ ගොඩක් පාරවල් වන් වේ කරලා තමයි තියෙන්නේ. වෙසක් දවසට කොළඹ මාරම ලස්සනක් තමා තියෙන්නේ. මේ විදිහට අපි ගංගාරාම වෙසක් කලාපෙත් බලලා ඊට පස්සේ යන්න තීරණය කරා බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපෙත් බලන්න. කොහොම හරි මේ යන්න හදද්දි මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා මට වීඩියෝස් ගොඩක් ගන්න බැරි වෙච්ච නිසා තමයි මේ vlog එක මිනි vlog එකක් විදිහට ඔයාලට අදගෙන ආවේ. එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු අපි අලුත් ගමනකින්. channel එක subscribe කරන්න. යට තියෙනවා subscribe button එක. bell icon එක click කරන්න. like එකක් දාලා comment එකක් දාලා යන්න මතක ගන්න එපා.